Assalamualaikum warahmatullahi wabarakatuh. හිතාදර වැඩිහිටියනි සහෝදර සහෝදරවරුනි දුවදරුවනි අපි අද සාකච්ඡා කරන්නේ ඉන්න අර්සල්නාක ඉල්ලා රහමතල් ලිල් ආලමීන් යනුවෙන් හඳුන්වන මනුෂ්‍ය වර්ගයාට මහා දායාදයක් ලෙස අල්ලාහ් තාලා පහල කරනු ලැබූ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පිළිබඳව එතුමානන්ට අපි දැක්විය යුතු ආදරය පිළිබඳව අපි පොඩ්ඩක් අපි කතා කරමු. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ විනාශ වුණාට පස්සේ කියාමා දිනේදී ආදම් නබිතුමාගේ සිට සෑම නබිවරයෙක් ගාවටම සියලුම ආදම් නබිතුමාගේ කාලේ හිටපු ජනතාවගේ ඉඳලා අන්තිම මිනිහා දක්වා සෑම දෙනාම ඒ කියාමා දිනේ අවසාන දිනේ වේදනාවෙන් ආරක්ෂා කිරීමට ආරක්ෂා පතා අපි එක එක නබිවරු ගාවට යනවා. ඒ නබිවරු හැම දෙනාම මොකද කරන්නේ? ඒගොල්ලෝ ජීවත් වෙලා සිටිය කාලයේදී කරන ලද යම් යම් අඩුපාඩු නිසා ඔවුන් අල්ලාහට බියවි සිටිනවා. ඔවුන් කියනවා ඊළඟ නබිවරයා ගාව හම්බ වෙන්න. ඊළඟ නබිවරයා හැම නබිවරයෙක්ම එහෙම තමයි කියන්නේ. මේ ක්‍රමානුකූලව මෙන්න මේම ගිහිල්ලා අපි අවසාන වශයෙන් මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ළඟට එනවා සමස්ත මනුෂ්‍ය ප්‍රජාවම. එතුමානන් අල්ලාහ් තාලා ඉදිරියේ අපි වෙනුවෙන් ආයාචනා කරනවා. ශෆාතුල් කුබ්‍රා කියලා අපි කියනවා. අල්ලාහ් වෙනුවෙන් අපි වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනවා යා අල්ලාහ් මේ භයානක අවස්ථාවෙන් මිනිසුන් ආරක්ෂා කරන්න ප්‍රශ්න විසඳීම නැත්නම් නිරේද ස්වර්ගයේද ප්‍රශ්න විචාරය ආරම්භ කරන්න කියලා අල්ලාහ් තාලාගේ ඉල්ලීමක් කරනවා. සුජූද් වල ඉඳගෙනම අල්ලාහ් තාලාගේ රසූල් වරයා සමස්ත මනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ආයාචනා කිරීමක් කරනවා. ඒ නිසා අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙරෙහි දැක්විය යුතු ආදරය කොයි වගේද කිව්වොත් අපේ පණට වඩා හොඳට මතක තියාගන්න වචනය අපේ ප්‍රාණට වඩා ප්‍රාණ නාලයට වඩා වැඩියෙන් අපි අල්ලාහ් තාලාගේ රසූල් වර අවසාන වශයෙන් පහළ වෙච්ච රසූල් වරයා වෙනුවෙන් අපි ආදරය දක්වන්න ඕනේ. මේ සිද්ධියක් මම ඔයගලන්ට කියන්නම්. දවසක් උමර් රලියල්ලාහු අන්හු ඉස්ලාම ඉතිහාසයේ දෙවන කලීෆා හැටියට පත් වෙච්ච උමර් රලියල්ලාහු අන්හු දවසක් නබිතුමාට කියනවා යා රසූලුල්ලාහ් අල්ලාහගේ රසූල් වරයාණෙනි අල්ලාහගේ නබිතුමාණෙනි මගේ ප්‍රාණයට වඩා පසුව මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ ගරු කරන්නේ ඔබට කියලා කිව්වම නබිතුමා කියනවා උමර් ඔයා සැබෑ මූමින් වරයෙකුනේ නැහැ කියලා. එතකොට උමර් රලියල්ලාහු අහනවා යා රසූලුල්ලාහ් අල්ලාහගේ රසූල් වරයාණනි නබි වරයාණනි ඇයි මම සැබෑ මුස්ලිම් වරයෙක් මූමින් වරයෙක් නොවේ? එතකොට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ඇත්ත වශයෙන්ම නියත වශයෙන්ම තමන්ගේ පණට වඩා තමන්ගේ ප්‍රාණයට වඩා තමන්ගේ දේපලට වඩා තමන්ගේ සේසතට වඩා තමන්ගේ පවුලොද මේ හැම දෙයකට වඩා මුලින්ම මට ආදරය කරන කෙනා තමයි සැබෑ මුස්ලිම් වරයෙක් කියලා නබිතුමා කිව්වම උමර් රලියල්ලාහු කියනවා උමර් රලියල්ලාහුගේ වරද පිළි අරගෙන තේරුම් කරගෙන අවබෝධ කරගෙන කියනවා යා රසූලුල්ලාහ් මම මේ ලෝකේ වැඩියෙන්ම මම ඔබතුමාට ආදරය කරනවා. ඊට පස්සේ තමයි මගේ සියලුම කටයුතු ක්‍රියාවන් කියන උමර් රලියල්ලාහු කිව්වට පස්සේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කියනවා සිනාමුසු මූනින් නබිතුමාණන් කියනවා උමර් දැන් ඔබ සැබෑ මූමින් වරයෙකු මුස්ලිම් වරයෙකු වෙනවා කියන එක. එහෙමනම් සහෝදර සහෝදරවරුනි නබිතුමාගේ නමට විතරක් නාම මාත්‍රිකව නබිතුමාට අපි ආදරය කරන එක නෙමෙයි සැබෑ ලෙසම යථාර්ථවාදීව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා උගන්වපු දේ කියලා දුන්නු දේ එතුමාණන්ගේ අවවාද උපදෙස් ඉගෙනීම සම්පූර්ණයෙන්ම 99.9ක් නෙමෙයි 100%ක්ම අපි විශ්වාස කරලා ඒ ගැන අවබෝධ කරගෙන ඒ වගේම ජීවත් වීම තමයි අපි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට කරන සැබෑ ගෞරවය කියන එක මතක තියාගමු. ඒ නිසා සැබෑ ලෙසම අපේ ප්‍රාණයට වඩා අපි මුල් තැන දීලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අපි ප්‍රාර්ථනා කරමු අපි වෙනුවෙන් ශෆාත් කරන නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මොන වගේ ජීවිතයක් අපිට ගත කරන්න කිව්වද එවන් ජීවිතයක් ගත කිරීමට ඔබට මට අපි සියලු දෙනාටම අල්ලාහ් තාලා වාග්ය ලබා දෙත්වා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.